Hi guys, welcome back to my YouTube channel. Hi guys, welcome back to my YouTube channel. මම ගිය සතියේ ඔයාලට කිව්ව මතක ඇති මම reading nook එකක් හදාගන්න ඕනි කියලා. ඉතින් මම හිතුවා ඒක මගේ room එකේ හදාගත්තොත් හොඳයි කියලා. ඒකට ඕන කරන බඩු ටිකක් මම online order කරා. එද්දිම ඒ ටික ආවා. ඉතින් මං හිතුවා ඒ ටික ඔයාලත් එක්කම unpack කරන්න. reading nook එක හදාන්න මම Pinterest එකෙන් පොඩි ideas ටිකක් ගත්තා. ඉතින් මම එහෙම ideas ටිකක් අර my friend hello මං ඔයාට ගත්තේ අර මේ ෂේන් එකේ ඕඩර් එක ආවා කියන්න. ඒකනේ 26ත් 28ත් අතරනේ දාලා තිබ්බේ. Two hours later. මගේ යාළුවා මෙන්න මේ බෑග් එක ගත්ත කිව්ව මටත් දැන් මේ බෑග් එක ඕන වෙලා තියෙන්නේ. මං ඉතින් එයාට කිව්වා මේ link එක එවන්න කියලා. මාරම ලස්සනයි මේ බෑග් එක. ෆොටෝස් වල තියනවා වගේ නෙමෙයිනේ ඕඩර් කරාම ඒ වුණාට මේ බෑග් එක ෆොටෝ එකේ තියෙන විදිහටම තියනවලු. reading nook එක හදාන්න Pinterest එකෙන් මං ideas ටිකක් ගත්තා. එහෙම බලලා තමයි මම දේවල් ටිකක් ඕඩර් කරේ. බලමු මට ඕන විදිහට ඒ ටික තියෙනවද කියලා. මම ඒත් එක්කම මෙන්න මේ සපත්තු දෙක ඕඩර් කරා. මේකට අදාළ එකක් නෙවෙයි. මේ තියෙන්නේ මාර ලස්සනයි ඒ සපත්තු දෙක. මට මම හිතුව විදිහටම ඕන විදිහටම තියෙනවා ඒ සපත්තු දෙක හරිම ලස්සනයි. මේක මම තාම දාලා නම් බැලුවේ නැහැ. ඇතුලේ තියෙනවා මේ පංච එකක්. මේ විදිහට තියෙන්නේ. සයිඩ් එකෙන් ෂිපර් එකක් තියෙනවා. මේක තමයි සපත්තු දෙක. ඔයාලටත් ඕනි නම් මම මේ විදිහට පෙන්නද්දි ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන ඒක සර්ච් කරලා බලන්න පුළුවන් පස්සේ. okay. ඊට පස්සේ තියෙනවා මේක බින් බෑග් එක. මම බින් බෑග් එකක් ඕඩර් කරා. ඒකට දාන කවර් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේක ඩාර්ක් කලර් එකෙන් තමයි ඕඩර් කරේ. ඒක ඇති වෙයිද දන්නේ නැහැ. සයිස් එක මෙන්න මේ කලර් එක. මේක තමයි දැන් මම ඔයාලට පෙන්නුවේ. කොහොම වෙයිද අනිත් දේවල් එක්ක මැච් වෙයිද කියලා තාම නම් දන්නේ නැහැ. මං හිතනවා හොඳට තියෙයි කියලා. අපි බලමු නේද? ඊට පස්සේ තියෙනවා උපුච මම මෙන්න මේ ක්‍රොප් টොප් එකත් ගත්තා. මෙන්න මේක. මෙන්න මේ ක්‍රොප් টොප් එකත් ගත්තා.
ලස්සනයි. මේක සීතල දවස්වලට නම් මං හිතන්නේ අඳින්න පුළුවන් වෙයි කියලා. මං ඉක්මනට පෙන්නන්න ගොඩක් දේවල් තියෙන නිසා මට ඒ টොප් එක මෙන්න මේක. ඊට පස්සේ තියෙනවා මම කියවනේ මිඩිනොක් එක හදාන්නේ රූම් එකේ කියලා. ඉතින් ඒකට මැච් වෙන විදිහට මම බෙඩ්ෂීට් එකකුත් ගත්තා. මොකද මල් ළඟ තියෙන බෙඩ්ෂීට් ගැලපෙන්නේ නැති නිසා. වව්. ෆොටෝස් වල තියෙන විදිහටම තියෙනවා. මේ බලන්න. වව්. ඒ කලර් එක මේ කලර් එක මං හිතපු විදිහටම තියෙනවා. හරිම ලස්සනයි. වව්. පිලෝ කේසස් දෙකයි. මෙන්න මේක. මම මෙන්න මේ කුෂන් කවර් එක ගත්තා. ඒක මාර බරයි. ඇත්තට මේව ගොතන්නේ කොහොමද දන්නේ. බලන්න මේ ඩිසයින්. බොහිමියන් ලුක් එකක් තියෙන්නේ. වව්. මට දැන් ඉවසිල්ලක් නෑ මේක හදලා ඉවර වෙනකන් කොහොම තියෙයිද කියලා. වව්. ඊට පස්සේ මේක පිලෝ එක අරකට ගත්ත. ඒක කොහොමද ඕපන් කරන්නේ ගායිස්. මං කතුර ගෙනාවත් දෙයනේ කතුර හම්බුණා. මගේ කකුල් දෙක හිරි වැටිලා තියෙන්නේ මෙහෙම ඉඳලා දැන්. ඒක නම් මං කලින් ඕඩර් කරපු එක තරම් ක්වොලිටි නෑ කියලා හිතෙනවා මට. මේ පැඩින් එක එච්චරම හොඳ එකක් නෙවෙයි. මොකද මං කලින් ඕඩර් කරපු එක ඕපන් කරාට පස්සෙත් කිසිම ඩැමේජ් එකක් නැතුව හොඳටම තිබ්බා. මේකේ වුණාට එච්චරම හොඳ නෑ. කලින් පෙන්නපු කවරේ තමයි මේ තියෙන්නේ. පිලෝ එක නම් පෙන්නවත් වැඩක් නෑ. මොකද ඒක ගණ්ඩ එපා. ඒක ලොකු ක්වොලිටි එකක් තියෙන එකක් නෙවෙයි. අම්මෝ දැන් නම් ඇති මට මේ විදිහට හිටියා. කකුල රිදෙනවා. මේ තියෙන්නේ බින් බෑග් එක. ඒක නම් දැන් පෙන්නන්න විදිහක් නැහැ.
මොකද ඒක හදන්න ඕනිනේ. ඒක නම් දැන් පෙන්වන්න විදිහක් නැති වෙයි. මොකද ඒක හදන්න ඕන නිසා. අම්මෝ රබර් ගඳ. මේකට හුලං ගහන්න තියෙන එක. මේක තමයි ඒක. ඊ කලර් එක බලන්න. වව්. කලර් එක හරිම ලස්සනයි. ඒ වුණාට ඉතින් දැන් මම මේකට කවරයක් ගත්තනේ. ඒක ඇෂ් කලර් තියෙන්නේ. කමක් නෑ. මේක තමයි. මම ෆොටෝ එකක් දාන්නම්. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි දැන් මම ඔයාලට පෙන්නුවේ. Next. මාව ලස්සනට පේනවත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ මොකද්ද? මෙහෙම දකිද්දි හිතන්න පුළුවන් මේ මොකක්ද කියලා. මේක මොකක්ද වෙලා තියෙන්නේ? වාව්. මන්ට ඒක ලස්සනයිද කැතයිද කියලාත් හිතා ගන්න බෑ. මේකද මම ඕඩර් කරේ අනේ. මට මේ ඕඩර් කරද්දි කලර්ස් ගැන ඇත්තටම ලොකුවට හිතන්න බැරි වුණා. අපි බලමු නේද කොහොම වෙයිද කියලා. කොහොම හරි මම මෙන්න මේක තමයි ඕඩර් කරේ ඊළඟ එක. ඒකේ ෆොටෝ එකක් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක. ඊට පස්සේ මම මෙන්න මේක ගත්තා. අර කුෂන් වල එහෙම තියෙන ඔය මේ කොණ්ඩේ. අද කොණ්ඩේ නම් හරිම අවුල් guys. සෝෆා වල එහෙම තියෙන තද පැල්ලම් අන්න ඒවා යවන්න. මම ෆීඩ්බැක් බැලුවා මේ ගොඩක් අය දාලා තිබ්බා මෙන්න මේක හොඳයි කියලා. ඉතින් මම try කරලා බලන්න මේක ගත්තා. මේකප් පවුච් එකක් ගත්තා. මගේ මේකප් පවුච් එක හොඳටම සවුත් වෙලා. ඉතින් මං ආය අලුත් එකක් ගත්තා. අපි බලමු මේක කොහොමද. හිතුවා මීට වැඩිය ලොකු වෙයි කියලා ෆොටෝ එකේ තිබ්බ විදිහට. ආයෙ මම මෙන්න මේ ටොයිලට් ක්ලීනින් ජෙල් එකක් ගත්තා. මේකත් මම ෆස්ට් ටයිම් තමයි try කරලා බලමු අපි කොහොම වෙයිද කියලා.
මම මේ බ්ලොග් එකේදී නම් මේ දේවල් try කරලා බලලා ඔයාලට කියන්නේ නැහැ. මොකද බ්ලොග් එක දික් වෙනවනේ. ඒක නිසා ඊළඟට එන vlog වලදී ඔයාලට මේව බලා ගන්න පුළුවන්. අපි නිකන් එකක් සුවඳ බලමු. කොණ්ඩ හිතෙනවා. සුවඳ මෙන්න මේ ටික තමයි මම ගත්තේ. මේකේ බැටරි බහින්න එන්නේ මං ඒ හින්දා ඉක්මනින් පෙන්නන්නම්. ඊළඟට තියෙනවා මේක මොකක්ද? මිර එකක් ගත්තා මං. මෙන්න මේ මිර එක. ඒක හදන්න. කොහොමද හදන්නේ? ඕකේ. ලස්සනයි. මේ මිර එක ලස්සනයි ෆොටෝ එකේ තිබ්බ විදිහටම තියෙනවා. මේක ප්ලාස්ටික්. හැබැයි හොඳට හයිය තියෙනවා ඒක. මෙන්න මේක තමයි දැන් මම ඔයාලට පෙන්නුවේ. ෆොටෝ එකේ තියෙන විදිහටම තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපි මේක ඕපන් කරලා බලමු. කොහොමද අනේ ඕපන් කරන්නේ එක? ඔයෝ. මේක ඕපන් කරද්දිම බැටරි බහලා ඕෆ් වෙලත් ඇයිද දන්නේ. මග් එකක්. මම මග් එකක් ගත්තා. ඒක ලස්සනයි මග් එක. ඒකට උඩට වහන්න එකක් තියෙනවා. චොත්ත මත් එක දසයි නේ. තව මෙන්න මෙහෙම හැන්දක් තියෙනවා. පෙන්වා වගේ නෙමෙයි. දැන් මම මේ ටික අස් කරන්නත් ඕනේ. තව එකක් තියෙනවා. ඒ මොකද්ද? මෙන්න මේක. තව ඩිංගෙන් ඒක ඔයාලට පෙන්නන්න අමතක වෙනවා. මම මෙන්න මේකත් ගත්තා. හරිම ලස්සනයි ඒකත්. වව්. මං හරිම ආසයි මේවට. ඉරේලිය වැටෙද්දි මාරම ලස්සනයි. මට දැන් මේ ටික හදලා බලනකන් ඉවසිල්ලක් නැහැ. අපි මේක ගැට ගැහෙන්නේ නැති විදිහට ආරංචි නේද? මේකට දාලා
එහෙනම් අදට මගේ vlog එක නතර කරන්නම්. මම රීඩින් නෝක් එක හදන දවසටත් vlog එකක් කරනවා අනිවාර්යෙන්ම. ඒකත් ඔයාලත් එක්කම තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ ඊළඟ vlog එක රීඩින් නෝක් එක හදන එක වෙයි සමහර විට. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මේ තරම් වෙලාවක් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අද vlog එක ගැන මොකද හිතුනේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් ආදරෙන් පරිස්සමින් ඉන්න. bye.